අපිට ලැබෙන ගැටලුව තමයි තාපයක් සෑදීම සඳහා මිනිසුන් 4 දිනෙකට දින 5ක් ගත වේ. එම තාපය පුද්ගලයන් 2 දෙනෙකු විසින් සෑදුවේ නම් මොවුන්ට ඒ සඳහා ගත වූ දින ගණන සොයන්න. ඉතින් මේ වගේ ගණිත ගැටලු වලට පොදුවේ කියන නම තමයි මිනිස් දින සම්බන්ධ ගැටලු කියලා. මෙවර ශිෂ්‍යත්ව විභාගෙට මෙවැනි ගැටලුවක් ආවොත් ඔයාලා කොහොමද ඒක හදන්නේ? ඒ වෙලාවට ඔයාලා මොකද කරන්නේ? පොඩ්ඩක් ඔයාලට මොළය කොල්පම් වෙන ගානක් නේ මේක. ඉතින් ඔයාලා ඒ වෙලාවට මොකද කරන්නේ? ඔයාලට තියෙන්නේ මම මේ අද කියලා දෙන විදියට මේ ක්‍රමය යූස් කරලා ඔයාලගේ ශිෂ්‍යත්ව විභාගේ ගොඩ දාගන්න එකයි. මේ විදියට අපිට ගානේ හම්බ වෙන සංඛ්‍යා 3 පිළිවෙලට ඔයා ලියා ගන්න. මුලින්ම අපිට 4 හම්බ වුණා, ඊට පස්සේ 5 හම්බ වුණා, ඊට පස්සේ 2 හම්බ වුණා ගාන කියවගෙන යද්දි. හරි මේ විදියට මේක ලියලා ඒකේ මුල් ඉලක්කම් දෙක අරන් ඔයාලා වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ ගුණ කරන්න ඕනේ. එතකොට 4 වරක් 5 20යි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඒ 20 දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට උත්තරේ එන්නේ 5. ඉතින් ඒ විදියට මිනිස් දින සම්බන්ධ ගැටලුවකට ඔයාලට මිනිස්සු ගාන හොයන්න කියලා දුන්නත්, දින ගණන සොයන්න කියලා දුන්නත් ඔයාලට දැන් හොයන එක ලේසියිනේ. හරි. ඉතින් අපි බලමු මේ වගේ ගානක් වෙනස් විදියට ඇහුවොත් අපි කොහොමද ඒක හදන්නේ කියලා. ඒක බලන්න ඕන නම් ඉතින් ඔයාලට මගේ මේ වීඩියෝ එකට subscribe කරලා like 100කට වැඩිය අරන් දුන්නොත් මම මේ ගාන කොහොමද හදන්නේ කියලා හරියටම ඔයාලට අරන් එනවා 2025 ජූනි 8 වෙනිදාට. එහෙනම් ඉතින් මං අනිත් වීඩියෝ එක අරන් එනකල් ඔයාලා ඔක්කොම පරිස්සමින් ඉන්න. ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.